ඔන්න මම අද ආවා මගේ පැල ටිකට පළවෙනි පාරට පෝර ටික දාන්න. දැන් මේ මගේ නයිපටව් ටිකට වෙනවා හරියටම සතියක්. ඉතින් මෙයාලට පෝර දෙන්න ඕනේ. පෝර දෙන්න ඕනේ හරියට කාලසටහනකට අනුව කෘමිනාශක එතකොට දිලීරනාශක ඒවා දෙන්න ඕනේ. මුලින්ම මම පොහොර එක පටන් ගන්නවා. පොහොර කාලසටහන. ඉතින් මුලින්ම මෙයාලට දෙන්න ඕනේ පෝර එක තමයි ඇල්බර්ට් සොලියුෂන්. ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර එක. ඉතින් මේ ඒක දෙන ක්‍රමයක් තියෙනවා. මෙයාලා තාම පොඩි. ඒ නිසා පත්‍රවලට හින්න යන්නේ නෑ මම. මුල් පද්ධතියට තමයි දාන්නේ. ගහේ මුලට අවශ්‍ය ප්‍රමාණයට ඇල්බර්ට් සොලියුෂන්ස් දානවා. ඒකට ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක හදා ගන්න ඕනේ. අපි මුලින් ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මම කිලෝ එකයි ගෙනාවේ. කිලෝ එකක් ගෙනාවේ. ඒ නිසා මට ලූස් හම්බුනේ. ඉතින් මේ තියෙන ඇල්බර්ට් සොලියුෂන්ස් මම වලට දාලා මට දුන්නේ පොහොර කඩෙන් මේ විදිහට කිරලා. ඉතින් මේ ඇල්බර්ට් සොලියුෂන් මේ පොහොර ටික වතුරට දාලා අපි කලවම් කරගන්න ඕනේ මුලින්. කලවම් කරලා මේ පැලවලට ප්‍රමාණයක් තියෙනවා දාන්න. ඒ ප්‍රමාණයට හරියට දාන්න ඕනේ. ඒ වගේ මේ කලවම් කරගන්න ප්‍රමාණයකුත් තියෙනවා. ඒ කියන්නේ ලීටර් 10කට ග්‍රෑම් 15ක් දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ පැලවලට එක පැලයකට මිලිලීටර් 200 ගානේ වැටෙන්න ඕනේ. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මොකද මම මේ වීඩියෝ එකේදී කියනවා මේ පොහොර කොහොමද කලවම් කරගන්න ඕනේ වතුරත් එක්ක. ඒ වගේම මේ පැලවලට කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද? ඒක දාන්නේ කොහොමද? හැමදේම මම මේ වීඩියෝ එකේදී කියනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේ දිනේ මගේ පොහොර කාලසටහන පළවෙනි මාසයේ සහ දෙවෙනි මාසයේ තුන්වෙනි මාසයේ ඇල්බර්ට් සොලියුෂන්ස් දෙන්න ඕනේ කොහොමද? එතකොට යාර්මිලා කම්ප්ලෙක්ස් එක දෙන්න ඕනේ. ඒක දෙන්නේ කොහොමද? ඊට පස්සේ යාරටෙරා කැල්සිනේට් එක කොහොමද දෙන්න ඕනේ? කොච්චර ප්‍රමාණයද දෙන්න ඕනේ? ඊට පස්සේ යාර්මිලා ටාගට් එක දෙන්න ඕනේ. ඒක දෙන්නේ දෙවෙනි මාසෙන් පස්සේ. ඊට පස්සේ K44 කියන පොහොර එක දෙන්න ඕනේ. ඉතින් මේ ටික මම නෝට් එක ලියාගත්තා. ඉතින් මම මේ කාලසටහනට අනුව පොහොර ටික දානවා. ඒ වගේම දිලීරනාශක, කෘමිනාශක දෙන විදිහත් මම කාලසටහනක ලියාගත්තා. ඒවට මම මොනවද දෙන්නේ? කොහොමද දෙන්නේ? හැම එකක්ම මම වීඩියෝස් දානවා. ඉතින් කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. මොකද එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදියට එනවා. ඇල්බර්ට් සොලියුෂන්ස් වතුර ලීටර් 10ට ග්‍රෑම් 15ක් දාන්න ඕනේ. එතකොට එක පැලයකට මිලිලීටර් 200යි දාන්නේ පළවෙනි මාසේ. මේ පේනවද ඔයාලට? පළවෙනි මාසේ මිලිලීටර් 200යි. ඒ වගේම දින 7න් 7ට මේ ඇල්බර්ට් සොලියුෂන් කියන පෝර එක දාන්නවා. පැලේ ඉඳලා දවස් 7න් දවස් 14න් 21න් 28න්. මේ විදිහට දාන්නේ මිලිලීටර් 200ක්. අපි මුලින්ම වතුර ලීටර් 10ට ග්‍රෑම් 15. දැන් මම මෙතන වතුර ලීටර් මෙතන 30ක් තියෙනවා. මෙතන 20ක් තියෙනවා. මුලින්ම මම 30කට කලවම් කරනවා. එතකොට 30කට මම දාගන්න ඕනේ ග්‍රෑම් 15යි 30යි 45ක්. ග්‍රෑම් 40. මම මුලින්ම මේ ඇල්බර්ට් සොලියුෂන්ස් පොහොර ටික කිරාගත්තා. මේ කප් එක මුලින් කිරාගත්තා. මේ ග්‍රෑම් 10ක් තියෙනවා. ඉතින් අපිට පොහොර ඕනේ ග්‍රෑම් 45යි. එතකොට මේ ඔක්කොම ග්‍රෑම් 55ක් වෙන මම මේක කිරාගත්තා. දැන් අපි මේක දාමු වතුරේකට. අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේකේ අඩියේ කැට වගේ තියෙනවා. ඒක කැට ගතිය නැති වෙන්න. අපි පැලයකට දෙන්න ඕනේ මිලිලීටර් 200ක්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ කෝප්පයක් යූස් කරන්න පුළුවන් මේ වැඩේට. ඒතර අපි ලේසි මේ පේනවාද ඔයාලට? මිලිලීටර් 200ක් මැන ගන්න ලේසි. මේ විදිහට කෝප්පෙට අරගෙන මේ පැලවලට දාන්න. මම පළවෙනි පැලේට දැම්මා. දෙවෙනි පැලේට මම දාන්න මෙන්න එහෙම මුලට පොර ටික වැටෙන්න මෙහෙම දානවා. මේ ඇල්බර්ට් සොලියුෂන් මේ ගස් වලට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මේ පැල දාම පොඩි නිසා මේක මේ ගහට තමයි වැටෙන්නේ. කියන්නේ මුලට තමයි වැටෙන්න ඕනේ පොර ටික. මේ විදිහට මෙතන පැල 250ක් තියෙන මේ හැම එකකටම මේ පොර දාන්න ඕනේ. මේ විදිහට තමයි ඉතින් පොර ටික දාන්නේ. එතකොට ඔයාලට අයිඩියා එකක් ඇති ඇල්බර්ට් සොලියුෂන් පොර එක කොහොමද දාන්න ඕනේ. ඉතින් මේ වැඩේ පටන් ගන්න ඕනේ පැලේ ඉඳලා සතියකින්. පැලේ ඉඳලා දවස් 7න් ඊට පස්සේ දවස් 14න් ඊට පස්සේ දවස් 21කින් දවස් 28න් ඒ විදිහට තමයි මේ ඇල්බර්ට් සොලියුෂන් පොර එක අපි මේකට දාන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වැඩේ
මීට වඩා ලේසි විදිහට කරන්න ක්‍රමයක් දන්නවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒක මටත් ලේසි. එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙ මට දාන්න තියෙනවා කෘමිනාශක, එතකොට දිලීරනාශක ඒවා දාන විදිහක් තියෙනවා. ඒවා කොහොමද දාන්නේ? ඒවට මොනවද මම පාවිච්චි කරන්නේ? ඒ හැම දෙයක්ම මම වීඩියෝස් කියනවා. එහෙනම් ජය වේවා.